ලයිව් එකට ජනතාවයි එන්න ඕනේ. මාගේ ආදරණීය ලයිව් එකට. ජනතාව තමයි එන්න ඕනේ. Isek ලස්සන දවසක් 21 රෑ කට්ටිය ඉන්නවද තාම නැහැ මගේ කට්ටිය අද බිසි දවසක් මේ කොලේ යනවා ඉතින් රයිට් ලයිව් එකට එක්කෙනෙක් ආවා පුළුවන් නම් මේ ලයිව් එක ලංකාවේ සංගීත කණ්ඩායම් වල ශිල්පීන් අපේ ඉන්න අය ෂෙයා කරන්න මම මේ ලයිව් එක කතා කරන්න හදවතින් ඉන්නවා අද රටේ නීතිය මාර වෙනස් අද අපිට ෂෝ එක තිබුණේ බත්තර මුල්ල ජයවර්ධනපුර කමතේ වැඩේ කැන්සල් මිනිහාන පොලිසියෙන් අවසර දෙන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක එතකොට මේ ගෝල් බේස් එකේ ලොකු ටීවී ප්‍රෝග්‍රෑම් එකක් යනවා. එතකොට මෙතන අපේ ගෙවල් ළඟම 18 කණුවෙත් ටීවී ෂෝ එකක් යනවා. ඔය කියන විදිහට ඒවට කොහොමද පර්මිට් හම්බ වෙන්නේ? ඒ ෂෝ කොහොමද ගන්නද ලංකාවේ ගොඩාක් බෑන්ඩ් වල ෂෝ කැන්සල්. මොකද්ද මේ නීතිය? මේ රටේ නීතිය හදන්න සහ මේ රටට හරියට වැඩක් කරන්න පුළුවන් ජනාධිපති කෙනෙක් තමයි පත් කරගත්ත මිනිස්සු ඡන්දෙ දීලා අනුර කුමාර දිසානායක මහත්මයා. නමුත් එතුමාගේ ආණ්ඩුවේ මේ රටේ පොලිසිය බාර අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒතකොට ගරු පොලිස්පතිතුමා ප්‍රියන්ත වීරසූරිය මහත්මයා. ඒතකොට එතුමා විතරක්ද මේ රටේ පොලිස්පති. මොකද තනින් තන එක එක නීති. අපි කිසිම දවසක රජයෙන් කිසිම දෙයක් ඉල්ලන මිනිස්සු නෙමෙයි. අපිට කිසිම දෙයක් කවුරුවත් දෙන්නෙත් නැහැ. අපි සින්දුවක් කිව්වොත් තමයි අපේ දරුවෝ ලක්ෂ 20ක් මියුසික් කරන මිනිස්සු ජීවත් වෙන්නේ මේකේ. හරි වැරදි. හරිම වැරදි. වැරදි. මොකද රජයක් ගන්න මිනිස්සුන්ට ගොඩාක් දේවල් කියන රජයක් ගන්න. ඒතකොට කියනවනේ මේ නීති පද්ධති අපි හැදුවේ මෙහෙම මේ නීති මෙහෙමයි කියලා. ඒ නීති එහෙම නම් කොහොමද අද දවසේ ගෝල් පේස් එකේ සනකලිය සංගීතෙකුත් තියෙනවා නම් එතකොට මෙතන මේ 18 කණුවේ තියෙනවා තවත් තැන් වල තියෙනවා නම් ඉන්ඩෝ ෂෝ තියෙනවා මම දැක්ක නිරන්කුල ගාවක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා නම් ඇයි ඒ කියන්නේ එක්කෝ නීතිය රකින්නට ලොකු කුට්ටියක් යනවා ඒ කියන්නේ අවසර දෙන්න පුළුවන් කුට්ටියක් යනවා මම දන්නවා ලොකු ෂෝ කියන තැන් වල ඒගොල්ලෝ සල්ලියක් යනවා මේ පොඩි මිනිස්සු කරන ෂෝ නවත්තනවා දැන් අද වැඩේ කරන්නේ අපේ කවුද ලහිරුවා ෆැන්ටසි මේලාව කැන්සල් તો මොකද්ද මේ ලංකාවේ නීතිය එක එක්කෙනාට එක එක නීති ඇයි වැරදි ගරු ජනාධිපතිතුමනි කලාකරුව ඔබතුමාට කරදරයක් නැහැ සංගීත කණ්ඩායම් ශිල්පීන් ඔබතුමාට කරදරයක් නැහැ පොලිස්පතිතුමනි හැම පොලිසියකම ඔවයිසි මහත්මයාට නීතියක් දෙන්න හැමෝටම ක්‍රියාත්මක කරන්න කියලා තව දෙයක් ඔය ගෝල් පේස් එකේ කියනෝනේ ගහන්න බෑ මියුසිකල් ෂෝ හොටෙල් වල ප්‍රශ්න සුද්දන්ට ප්‍රශ්න ඒක අද ගහන්නේ කොහමද දැන්ට දවස් 25 වෙනිදා ගැහුවේ කොහමද නේද ඒකෝල් මං ගන්න මේ රටේ නීතිය මොකද්ද මොකද්ද මේ නීතිය කියන ක්‍රමය ඊයේ වීරිකම උනේ මොකද්ද වැරදි. අපිට දරුවෝ ඉන්නවා. අපි ඡන්දෙ දීපු මිනිස්සු. අපිට දරුවෝ ඉන්නවා. ඒතර මේක දකින්න වෙන්නේ මේ රජයට සම්බන්ධ මිනිස්සු. මේ අපේ කලාවෙත් ඉන්න මේ රජයට උඩින්ම සලකන අය. කෝකනම් කතා කරන්න. කෝ මේ රජය එන්නේ මිනිස්සු වෙනුවෙන් කිව්වා. මේ රජය එන්නේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න හරි නීතිය හැමෝටම එක විදිහට ක්‍රියාත්මක වෙන්න කිව්වා. එහෙම නැහැ. අද එහෙම එකක් නැහැ. හරි වැරදි. මොකද අපි ලොකු බෑන්ඩ් නෙමෙයි. නමුත් අපි ජීවත් වෙන්නේ මේකෙන් අසාධාරණ දේවල් කරන්න එපා විඳවන්න වෙනවා ඕනම කෙනෙක්ට විඳවන්න වෙනවා මොකද නීතිය නම් හැමෝටම පොදුයි 31 රැය කියන මේ රටේ හැම මිනිස්සයටම නිදාසේ ජීවත් වෙන්න සතුටු වෙන්න තියෙන දවසක් අලුත් අවුරුද්දක් ලබද්දී විලන්ත ප්‍රදර්ශන සැනකෙලි රට පුරාම තිබුණා අද එක එක තැන් වල එක එක නීතිය මෙච්චර වෙලා බලන් හිටියා එතකොට මම හිතන්නේ ජයවර්ධන කමතලන් කියන ගෝල් පේස් එකට උන් ළඟ ඇති කිලෝමීටර් උඩරිම අපි 10ක් කියමු 10ක් එතකොට මේ දැන් මෙතන ගත්තොත් මේකේ එතකොට දැන් තව දෙයක් පන්සල් ප්‍රශ්නිකුත් ඇවිල්ලා තියෙනවනේ. කමත ළඟ තියෙන පන්සලේ පිරිතක් නෑ. එතකොට දැන් මේ දාවින්දමෙන්ටි ස්පීඩාංගරි ළඟ පන්සලක් තියෙනවා. එතකොට නෙළුම්කුල්ල තියෙන තැනත් පන්සලක් තියෙනවා. ඉස්කෝල තියෙනවා. කෝ නීතිය? නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. රජයක් කරන් යනවා නම් ඒ රජය හරියට කරගන්න ඔබතුමාගේ රජය හරියට දෙයක් කරුත් මේ රටේ මිනිස්සු මරණකම ඔබතුමාට සලකනවා. මොකද අපි ලක්ෂ 20ක් ඉන්නවා. ඒ ලක්ෂ 20 ජීවත් වෙද්දී ඒකෙත් බෙදලා දෙනවා නම් ඒකත් වැරදි. හරිම වැරදි. ලොකු වේදනාවකින් කතා කරනවා. අද දවසේ කියන්නේ අපි කීයක් හරි හම්බ කරලා හරි සතුටින් ජීවත් වෙන දවස. මේක දකින්න ෂෙයා කරන්න.
මොකද නීතිය කාටවත් පොදු. එහෙනම් මෙහෙම දෙයක්ත් තියෙනවා. එහෙනම් හරියට රෑ 10ට නවත්තන්න මේ සතිය දවසක් නිසා ඔය කියන ටීවී channel දෙකේ වැඩ ටිකක් නවත්තන්න. ඒතකොට නෙළුම් කුළුනේ හැමතැනම තියෙන ෂෝ නවත්තන්න. නවත්තන්නේ නැහැ. හැම දෙයකටම අංක එක පගාව. සල්ලි. අනිත් එක තම තමන්ගේ හිතවත්කම්. අරය ලොකුයි. එතකොට අදරය අනිවාර්යයෙන්ම ගෝල් පේස් එකේ තියෙන වැඩේට මැති ඇමතිවරු වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඇයි මේ නීතිය? අනුර කුමාර මහත්තයා මේ රට ගත්තේ රටේ මිනිස්සුන්ට එක නීතියක්. මේ නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවා තමයි අපේ නීති කියලානේ ගත්තේ. ඒතකොට පොලිස්පති කෙනෙක් පත් කරන්න ඔබතුමා නීතිය මෙහෙමයි කියලා. එහෙනම් ඒ දේවල් වෙන්න ඕනේ. ඒ වගේම තමයි මම දැක්කා මේ ඔය ගම් වතුර ගැන කතා කරලා තිබ්බ තවත් කොයිද රටක ඉන්න එකෙක්. ඌ දන්න රෙද්ද. අපි ජීවත් වෙන්නේ මේකෙන්. හරිද? එතකොට මේ රටේ මිනිස්සු ගම් වතුර පහ වෙලා ගියාට පස්සේ සක්‍රියව තමන්ගේ ජොබ් කරන්නේ නැද්ද? ලංකාවේ ක්ලබ් වැව්වද? හොටෙල් වැව්වද? ආපු සුද්ධ කෑම බීුවේ නැද්ද? රටේ මිනිස්සු හොඳ සල්ලිකාරයෝ කියලා හොඳ තැන්වල කෑම බීුවේ නැද්ද? මේ හැමදේම වෙනවද මේ නීතිය? හැමෝටම සාධාරණ වෙන්න ඕන. අවංකව කතා කරන්නේ. මේ හරිද? නැතුව මේ අර පක්ෂෙට මේ පක්ෂෙට අදින්න එපා. මේ රටේ යුද්ධ කාලේ චෝදය වුණා. ඔය කියන නීති තිබුණේ නැහැ. නීති හදාගත්තේ හැමෝම තමන්ගේ වාසියට. එතකොට මේ ළඟදී මම දැක්ක ජනාධිපතිතුමාම කිව්වා පොලිස්පතිතුමාට රෑ 12 වෙනකම් බෑන්ඩ් වලට දෙන්න කියලා. ඒක දුන්නා කියලා චක්‍රලේඛනයක් කියවුවම තාම මේ මම්බුන්නේ පොලිසිය එක වොයිස් මාත්‍ර එක තැන්වල එයාට කැමති වෙලාවට නවත්තනවා. අසරණ වෙන්නේ අපි. බඩු කුඩු කරන්නේ අපේ. අසරණ කරන්නේ අපිව. ඔයාලට කවුරුත් කතා කරන්නේ මොකද සංගීත කණ්ඩායම කියන්න තියෙන උච්චරයි කොහොම කිව්වත් වැඩක් නැහැ. දැන් කමතේ ෂෝ එකක් කැන්සල්, වටේම ෂෝ කැන්සල්. හැබැයි කොන්ද කෙලින් තියෙන බෑන්ඩ් නායකයෝ සහ කලාකරු ඉන්න මේක ෂෙයා කරපළලා. මම මේ කතා කරන්නේ මට විතරක් නෙවෙයි උඹලා හැමෝම වෙන්නේ. ඔය ලොකුයි කියන්නේ උන් කතා කරන්නේ මොකද උන්ට ලැබිය යුතු දේවල් ලැබෙනවා. උන් හැමදේම කරගෙන ඉවරයි. හරිද? එක රටක් එක නීතියක් කියන එක බොරු කොහොද? එක රටක් එක නීතියක් තිබ්බනම් අම්මට සිරි වෙනවා. එහෙම නැහැ. ඒ නිසා කරුණා කරලා අපි ගැන හිතන්න. අපිව පාරට ගේන්න තියාගන්නත් එපා අපරාධයක්. කලාවට මේ රටේම මිනිස්සු ආදරේ. කලාකරුවන්ට මේ රටේම මිනිස්සු ආදරේ. පොලිස්පතිතුමා එක්කෙනෙක් නම් ඔබතුමාට පුළුවන් මේ නීතිය හැමෝටම ක්‍රියාත්මක කරන්න කියලා. එක එක පොලිස් වල එක එක හිතවත්කම් වල ෂෝ කරන්න දෙන්න එපා. එහෙනම් සනකලියක් කරන විදියක් තියෙනවා. මේවට අවංකවම දෙයක් කරන්න කියලා ආදිනවා. ජයවා කියන්න ලැජ්ජයි. අපි අපේ රට ලංකාව හරිම ලැජ්ජයි. නීතියක් පිළිවෙල නැති එකම රට. මේ පොලිස් වොයිස් මහත්තයාට කැමති වෙලාවට අර පොලිස් වොයිස් එතකොට බලද්දි මේ පැත්ත බාර ඉන්න SSP මහත්තයා අස්සම් කරලා දෙන ලියුමෙන් වැඩකුත් නැහැ. කිසිම තේරුමක් නැහැ. ඒ කියන්නේ එයා අස්සම් කරලා දුන්නම අනිත් දේ මම දැක්කා මේ නීතියක් තියෙනවා පොලිසිය ආරක්ෂාව දෙද්දි පැය 8කට වඩා වැඩ කරන ඕනේ කන්න බොන්න දෙන්න ඕනේ. මේ ෂෝ එකක් පටන් ගන්න පැය 2-3කට පොලිසිය රැකියලකම් කන්න දෙන්න ඕනේ. බොන්න දෙන්න ඕනේ. ඉල්ලන දේවල් දෙන්න ඕනේ. ඒ දීලා එයාලා කැමති දැන් නවත්තන්නකොත් නවත්තන්න ඕනේ. පර්මිට් එකේ වෙලාව තිබ්බත් නවත්තන්න ඕනේ. මොකද්ද මේ නීතිය? ඒකින්ද ජනාධිපතිතුමා එක නීතියක් දෙන්න, රටට එක නීතියක් ගේන්න මේ ගමන හරියට යන්න දෙන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතාමත් ගෞරවයෙන් කියනවා. මේවා ෂෙයා කරන්න. තමන් හිතට ගන්න. අනිත් එක තමයි බෑන්ඩ් කලාව පාව දෙන්න එපා. තමන්ගේ වාසියට වැඩ කරන්න එපා. හැමෝම ආදරෙන් ඉන්න. ජයව දුකයි. නීතියක් නැති එකම රට ලංකාව. නීතිය තියෙන රෙද්ද. ඒකෙන් දුව කතා කරලා වැඩක් නැහැ. බලමු ඉතින්. අද තියෙන රෑ 12ට ගෝල් පේස් එකේ දාවෙන්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණේ මේ රෑ 10ට ගෝල් පේස් එකේ දාවෙන්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණේ ඔය කියන මේ නෙළුම් කුල්ල ළඟ ඔක්කොම ෂෝ නවත්තන මම දැක්කා ඔය එතන මේ රෑ 12ට ඔය මල් වෙඩිත් ගන්න ඔය ඔක්කොම නවත්තන්න. ශබ්දය කරදරයක් නම් රටේ නීතියක් තියෙනවා නම් කරුණාකරලා කියන්නේ ඔක්කොම නවත්තන්න. ජය වලජ්ජයි. ඔන්න අපිට ගිය කල බුදුසරණයි.